ආයුබෝවන් ශාමි ප්ලාන් නර්සරි YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. මම අද පෙන්වන්න යන්නේ ඇන්තෝරියම් ඇට පැල කරගන්නේ කොහොමද කියලා. අපි යමු දැන් වීඩියෝ එකට. මේ තමයි මම හොයාගත්ත සීඩ්ස් ටික. මේ ටික එක එක වර්ගවල ඇන්තෝරියම් වලින් තමයි අරගත්තේ. ඊට පස්සේ ඒ ටික භාජනයකට දාගෙන මම කරන්නේ කොන්ඩිස් ටිකක් දිය කරගත්තු වතුර අරගෙන මේ සීඩ්ස් ටික හොඳට හොද ගන්නවා. ඒ මොකද මේකේ තියෙනවා පොඩි පොඩි සෙවල ගතියක්. ඒ ටික යන්න ඕනේ. ගොඩාක්ම තුවාල වෙන්නේ නැති විදිහට මේක සෝද ගන්න ඕනේ. මොකද තුවාල වුණොත් එහෙම පැලවෙන්න තියෙන ඉඩ ගොඩාක් අඩුයි. ඒක නිසා පරිස්සමට මේ ටික සෝද ගන්න ඕනේ. එකින් එකට පරිස්සමට මේක මම සෝද ගන්නවා දැන්. ඊට පස්සේදී හොඳට පෙරා ගන්න ඕන මේ අර අපි අයින් කරපු අර සෙවල ගතිය වල පොතු වගේනේ ඒවා ටික අයින් කර ගන්නකම් අයින් වෙන්න හොඳට පෙරා ගන්න. දැන් අපි මාධ්‍ය සකස් කරගමු. ඉස්සරලාම බොරළු එකකට පොල් එලි කෑලි එකක්. ඒ විදිහට තමයි සාමාන්‍ය විදිහට තමයි මාධ්‍ය මම හදාගන්නේ. මේ ටික හොඳින් මිශ්‍ර කරගෙන අපි දැන් සීඩ්ස් ටික පැල කරන්න හිතාගෙන ඉන්න පොට් එක අරගෙන ඒකේ අඩියට දාන්න ඕනේ ලොකු පොල් එලි කෑලි. මොකද එහෙම දාන්නේ නැත්නම් වාතය ඇතුළට යන්නේ නැහැ, වතුර බැහැලා යන්නේ නැහැ. ඒ නිසා ලොකු පොල් එලි කෑලි දාලා ඒක උඩට අපි හදාගත්තු මාධ්‍ය මිශ්‍රණය එකතු කරනවා. මේ විදිහට ඊට පස්සේදී කොකෝ ප්ලස් ටිකක් අරගෙන මම උඩට මේ දා ගන්නවා. මොකද කොකෝ ප්ලස් දැම්මාම ඉක්මනට මුල් අද්දනවා කියලා දන්නවා මම. ඒ නිසා තමයි මේ විදිහට කරන්නේ. මට ඉක්මනට පැල ටික ගන්න ඕන නිසායි මම මේ විදිහට කොකෝ ප්ලස් අතුරන්නේ. නැත්තම් සාමාන්‍ය මාධ්‍ය වුණත් ඇට පැලවෙනවා හොඳට. ඊට පස්සේ අර සෝදගත්ත සීඩ්ස් ටික විසිරලා යන විදිහට හොඳට අතුර ගන්න ඕනේ මේ විදිහට. පොඩ්ඩක් පරතරේ තියලා ඉඩ තියලා පැලවෙන්න සාමාන්‍ය විදිහට අන්න මේ විදිහට අතුර ගන්න. ඊට පස්සේ අර කොන්ඩෙස් වතුර ටිකක් අරන් හොඳට මීඩියා එක තෙමිලා යන විදිහටම වක් කරන්න ඕනේ. මොකද දිලීර තියෙන්න පුළුවන් මේ පොල් එලි කෑලි වල. කොන්ඩිස් කියන්නේ දිලීර නාශකයක්නේ. ඒක නිසා හොඳට යටින් පෙරිලා යන විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ මේ වදියට පොලිතින් එකක් අරගෙන හොඳට සීල් වෙන්න කට හොඳට බැඳ ගන්න ඕනේ. මොකද නැත්තම් ඇතුළට වාතය යනවා. එහෙම වුණාම පැලවෙන්නේ නැහැ. ඒක නිසා හොඳට මේ විදිහට සීල් වෙන විදිහට පටියකින් හරි ඉලාස්ටික් එකක් හරි දාගෙන හොඳට බැඳ ගන්න ඕනේ. ඊට පස්සේ ඩේට් එක ලියලා හෙවන තියෙන තැනකින් මේක තියන්න ඕනේ. මේ විදිහට තමයි ඇන්තෝරියම් සීඩ්ස් වලින් පැල ලබා ගන්න. මේ තියෙන්නේ මේ විදිහට ගත්තු පැල ටිකක්. මේ ටිකට දැන් වයස මාසයයි. මේ තියෙන්නේ මාස 2ක් වයස පැල ටිකක්. මේ තියෙන්නේ මාස 4ක් වයස පැල ටිකක්. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.